ආයිබෝන් අපේ දුවල පුතාලා සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සන්ධ්‍යා වරුව අපි වෙන් කරගත්තේ අපේ ඔන්ලයින් ප්‍රශ්න පත්‍ර පන්තිය සාකච්ඡාවට තමයි අද දවසේ වෙන් කරලා තියෙන්නේ. ඉතින් දුවේ පුතේ අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ප්‍රශ්න පත්‍ර අංක 5. බාන පුතාලා අතේ ප්‍රශ්න පත්‍ර අංක 5 සූදානම් කරලා තියෙන්නේ කියන. හරි මේකට පිළිතුරුත් ලියලා තියෙන්න ඕනේ හැමෝම. හොඳයි. තමන් ලියපික පෙන්වන්නකෝ බලන්න වීඩියෝ එකට වීඩියෝ එක ඔන් කරලා පෙන්වන්නකෝ බලන්න. සර් මේ තියෙන්නේ පේපර් එක මෙන්න මගේ පේපර් එක කියලා පෙන්වන්න බලන්න. right good. කෞශල්‍ය කරලා තියෙනවා සෙදස් ඕකේ. මයෝන් හරි චිරත් ඕකේ. කිනුරිත් කරලා නේද එසඳි හරි. හිත්නුර හරි. සනුලි කරේ නැද්ද? කෝ සනුගේ පේපරේ පේන්නේ මට. ලියන්සා සෙහත් සනුක right කොහොමදයි දුලනත් කරලා තියෙනවා බුද්ධික හරි පැතුම් right okay පුතේ okay අනම් ඔක්කොම තියෙනවා කියව ගන්න විදියක් නැහැ ඉතින් මම ටික ටික පේන ටික විතරක් ඔන්න ඔයගලන්ට ලබා දුන්නා අපි එහෙනම් අද වැඩසටහන ආරම්භ කරමු හරි එමනම් පුතේ අද තියෙන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයට යොමු වෙන්නයි සූදානම. හරි. එහෙනම් බලා ගන්න පළවෙනි ප්‍රශ්නේ ඉඳලා. දී ඇති රූපයට වඩාත් ගැළපෙන පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. දැන් පුතාලා බලන්න මේ රූපසටහනේ හාමුදුරුවෝ නමක් ඉන්නවා. කොහොම බලන්න මේ රූපසටහනේ ඉන්න හාමුදුරුවෝ නම කවුද කියලා අඳුරන අය? කවුද මේ රූපසටහනේ ඉන්න හාමුදුරුවෝ? දුලින පුතා දුලින්ට අවස්ථාව දෙවෙනියට පුතා දන්න විදියට මේ කවුද පුතේ? එස් මහින්ද හිමි. බොහොම හොඳයි. එස් මහින්ද හිමි තමයි මේ පින්තූරේ අපිට දකින්න පුළුවන් වෙන්නේ. right දෙවෙනි එකට යනවා පුතේ. උදැල්ලක් අතේ තියාගත්ත කෙනෙක් ඉන්නවා අනිවාර්යෙන් මේ ගොවි මහත්තයෙක් කියලා නම් පැහැදිලි නේද? පුතේ මේ ගොවි මහත්තයාට සම්බන්ධ බැංකුවද රෝහලද කුඹුරද? කුඹුර නේද? ඔව් ගොවි මහත්තයාට සම්බන්ධතාවයේ තියෙන කුඹුරේ. ඊට පස්සේ බලන්නකො මලක් තියෙනවා. මේක වතු සුදු මලක්ද අරලිය මලක්ද රෝස මලක්ද? ඔව් මේ රෝස මලක් නේද? අපි දැන් රූපසටහනක් දැක්කම අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ මෙතන. right. මේ රෝස මලක්. right. ඊට පස්සේ බලන්න පුතේ ජලය ගුවන ගොඩබිම. පුතේ මේ තියෙන පාරුවක් මේ පාරුව ඔයගලන් දන්නවා ඊටාම් පැහැදිලිව දන්නවා මේක ජලයේ ගමන් කරන වාහනයක් විදිහට තමයි අපේ ප්‍රවාහන මාධ්‍යයක් විදිහට තමයි අපිට මේ පාරුව හඳුන්වන්න පුළුවන් වෙන්නේ. පුතේ ඊළඟට තියෙන මෙන්න මෙයාට කියනවා ගිරය කියලා. මොකද්ද මෙයාගේ නම? ගිරය. මේ ගිරයේ ගොඩක් අය සමහරව ඇත්තටම අපේ ළමයිට මේක අහුවෙලා නැහැ. දැන් අර බුලත් පිට කන අය අඩුවෙන්දා බුලත් පිට කන එකත් ගොඩක් අය කඩෙන් ගෙනල්ලා කන්නේ. ඒතර පුවක් සුද්ධ කරපුවා බොහෝ අය ගේනවා අපේ ආච්චිලා සීයලා. සමහරව ඉතින් එහෙමින්ද දන්නේ මේ තමයි ගිරය පුතේ මේ ගිරයෙන් කරන්නේ පුවක් ගෙඩිය කපා ගන්න එක. පුවක් ගෙඩිය සුද්ධ කරගන්න තමයි මේ ගිරේ යොදා ගන්න. ඉතින් පරණ ගෙවල් වල නම් මේක අනිවාර්යෙන් තියෙනවා. දැන් ඉතින් ගෙවල් වලට ගිරයක් ගේන්නේ නැහැ. මොකද අපේ පුතාලා අම්මලා තාත්තලා බුලත් පුවක් කනවා නැත්නම් බුලත් කන අය බොහොම අඩු නිසා නේද? ඒ සිරිත ටික ටික අපෙන් ඈත් වෙලා යන නිසා ওই ගිරේ ටිකක් දකින්න අමාරුයි නේද කිරුණි? right. හරි අපි යන් ඉස්සරහට දී ඇති විස්තරයට වඩාත් ගැළපෙන පිළිතුර යටින් ඉරක් අඳින්න. අලංකාර කෝඩුවක් සාදයි. කවුද පුතේ මෙතන අලංකාර කෝඩුවක් සාදන්නේ? අලංකාර කෝඩුවක් සාදයි. ගිරවා කොට්ටෝරුවා මෙයා වඩු කුරුල්ලා. කවුද? එකට ගහපු අය? දෙකට ගහපු අය? තුනට ගහපු අය? ඔව් කොට්ටෝරුව පුතේ ලස්සන කූඩුව දන්නේ එයා කරන්නේ ගහේ
ගහක කොටලා බෙනයක් හදා ගන්නවා. ගිරවත් එමයයි. හරිද? මෙතන මෙයා තමයි පුතේ ලස්සන කූඩුවක් නිර්මාණය කරන්නේ. දක්ෂයෙක්. රෝගීන්ට බෙහෙත් දෙයි. රෝගියා පරීක්ෂා කරයි. කවුද රෝගීන්ට බෙහෙත් දෙන රෝගියා පරීක්ෂා කරන කෙනා? දොස්තර මහත්තයා මේ ඉන්නේ. ડોක්ටර් කෙනෙක් ඉන්නව දැක්කද? දොස්තර මහත්තයා. මී පැණි ලබා දෙයි. කවුද මී පැණි ලබා දෙන්නේ? ඒක අපි කවුරුත් දන්නවා මී මැස්සා. මී පැණි අපිට ලබා දෙන්නේ කවුද? මී මැස්සා. හැබැයි දැන් ඔතන ඔයගලන් බැලුවාම ඔයගලන්ට රූප දෙකක් තියෙනවා. ටිකක් පැටලිලි සාගතයි. කවුද මෙතන මී මැස්සා? පුතේ මේ ඉන්නේ මැස්සා. අපිට කරදරකාර මැස්සා. මෙයා තමයි පුතේ මී මැස්සා. මී මැස්සා අඳුර ගන්න පුළුවන් දේ තමයි මෙන්න මේ බලන්න මෙතන මේ. දැන් බූල් වගේ එකක් පේනවා. අන්න ඒකෙන් තමයි මී මැස්සා අඳුර ගන්න පුළුවන්. මැස්සා ගේම නෑ. තේරෙනවද? මොකද මේගොල්ලන් අපි සජීවීව දැකලා තිබ්බට මේගොල්ලන් ළඟට පුතේ හරියටම හැඩේ අදින විදිය දැකලා නෑනේ. ඒ හින්දා ඒකත් හරිය අවබෝධයෙන් ගන්න ඕනේ. මී මැස්සා දෙවෙනියා. කාන්තාරවල ගමන් කරයි. පුතේ අලියට කාන්තාරයේ ගමන් කරන්න අමාරුයි. මොකද අලියා කියන්නේ වතුර අවශ්‍ය සතෙක්. හැබැයි යාට ගොඩක් වෙලා වතුර නැතුව ඉන්න අමාරුයි. මේ ඉන්නේ ජිරාෆ්. මේ ජිරාෆ් ඉන්නේ. ජිරාෆ්ටත් එම් බෑ. මේ තමයි යා පුතේ කවුද කාන්තාරයේ ගමන් කරන්නේ? ඔටුවා. කවුද? ඔටුවා නේද? ඔටුවා. හොඳයි. රටාව තේරුම්ගෙන ඊළඟට එන රූපයේ තෝරා යටින් ඉරක් අඳින්න. මේ බලන්න. 1 2 3 එහෙනම් ඊළඟ එකේ අනිවාර්යෙන් මෙන්න මෙතනට එන්න ඕන. ඒ තියෙන උත්තරේ තියෙන අංක 1. දැක්කද මේ තියෙන පිළිවෙල? මේ පැත්තට කැරගෙනවා. මේ රටාව පිළිවෙලට වටේ කැරගෙන ගමන් තියෙන්නේ. රයිට්. උත්තරේ 1 ගහලා තිබ්බනම් හරි. 11 වෙනි එකෙත් බලන්න. ඒ මොකද්ද? එහෙනම් දැන් මේ රටාව තියෙනවා. මෙන්න මෙතන බෝලේ නැතුව ගිහිල්ලා. දැන් මෙතන බෝලෙත් නෑ, මෙතන බෝලෙත් නෑ. එහෙනම් මේ යටේ ඉඳන් අඩු වීගෙන යන්නේ නේ. මේක අඩු වුණා. ඊට පස්සේ මේක දෙකට අඩු වුණා. එහෙනම් ඉතින් ඊළඟට අඩු වෙන්න තියෙන්නේ මෙයා නේද? මෙයා අඩු වෙලා තියෙන පුතේ උත්තරේ 3. සෝරි 2. උත්තරේ 2. හරි. මේ රටාව බලමු. කොලයක් ගෙඩියක් කොලයක් ගෙඩියක්. හැබැයි මේ කොලයක් තියෙන දෙක පුතේ පැත්ත මාරු වෙලා තියෙන. පේනවද ඔයගලන්ට? මේ පැත්තට තියෙනවා මේ පැත්තට එහෙනම් ආයෙ එන්න ඕනේ කොලේ මෙන්න මේ පැත්ත. උත්තරේ අංක 3. හරි. අපි යන් ඊළඟට ඔන්න කෝප්පයක් තියෙනවා. මේ බලන්න මේ කෝප්පේ අඬ හැරලා තියෙන පැත්ත දිහා. මේ පැත්ත තියෙනවා. ඊට පස්සේ කෙලින්ම යා අනිත් පැත්ත ඇරිලා මෙතන අඬ පේන්නේ නැහැ. එහෙනම් අඬ තියෙන්නේ මෙන්න මේ පැත්තේ. ආයේ මේ පැත්ත. එහෙනම් මේක 1 2 3 විදිහට ගත්තොත් ආයේ මේක 1 එහෙනම් 2 තමයි මෙතනට එන්න ඕනේ. 2 කියන්නේ පුතේ අංක 1. තේරුණානේ? හරි. නිවැරදි අදහස දෙන පිළිතුර තෝරන්න. අශ්වයා කුර ඇති සතෙකි. අශ්වයා කියලා කියන්නේ කුර තියෙන සතෙක්. කොහාට වකුටු හොටක් ඇත. ඒක වැරදි නේද? කොහාට වකුටු හොටක් නෙවෙයි තියෙන්නේ නේද පුතේ? පෙදරේරුවා පුටුව සාදයි. පෙදරේරුවා කියන්නේ පුතේ මේසන් බාස්. එයා පුටු හදන්නේ නැහැ නේ පුතේ නේද? එහෙනම් මෙන්න මේ දෙකේ වැරදි නිසා මෙන්න මේක තමයි හරි. අශ්වයා කුර ඇති සතෙකි. ඔයගලන් දැකලා තියෙන අශ්වයා කුර කියන අක්ෂරය කර කකුලේ තියෙන පුතේ බිමට වදින තුවාල වෙන්නේ නැති වෙන කුර. හරි? ඔය කුර කපනවා කුර සුද්ධ කරන්න ඕනේ. රාමසාන් යනු මුස්ලිම් ජනතාව පවත්වන උත්සවයකි.
හරි මෙන්න දැන් අපිට අහන්නේ මේකේ නිවැරදි අදහස දෙන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ කළුගඟ බෙන්තරෙන් මුහුදට වැටේ දේදුන්න වර්ණ 8කි. පුතේ කළුගඟ බෙන්තරින් මුහුදට වැටෙන්නේ නෑ පුතේ. කළුගඟ වැටෙන්නේ කළුතරින්. තේරෙනවද? කළුතරේ ඔයගලන් කළුතර බෝධිය වඳින්න ගිහිල්ලා තිනවනේ එතෙන් තමයි කළුගඟ යන්නේ. දේදුන්නේ වර්ණ 8ක් නෙවෙයි පැටියෝ දේදුන්නේ තියෙන වර්ණ 7යි. රාමසාන් කියන්නේ මුස්ලිම් අයගේ උත්සවයක්. මුස්ලිම් අයගේ උත්සවයක් තමයි රාමසාන් කියලා කියන්නේ. හරි. වෙනස් රූපය තෝරා යටින් ඉරක් අඳින්න. බලන්න මේ රූප ටික දිහා හොඳට බැලුවොත් ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙන මෙන්න මේ රවුම. මොකද්ද මේ කන කෑල්ල කාලා කේක් ගෙඩිය. කවුරු ආද හොරෙක් ඉඳලා තියෙන. බිස්කට් එකක්ද කොහෙද එකේ දාලා තියෙනවා චොක්ලට් බිස්කට් එකක් ඒක කාලා. මෙන්න බලන්න ඔයාලගේ මූණු ටික තියෙනවා බලන්න ලස්සනයි ඈ. බලන්න ඔයාගේ මූණ මොන වගේද කියලා. ලස්සන මූණු ටිකක් තියෙනවා. ඈ ඔයාගේ මූණ වගේමයි. බලන්න මේකේ අහනවා මොකද්ද වෙනස් එක්කෙනා. මෙන්න මේ මූණ නේද වෙනස්. ඈ තෙනුජ වගේමයි මේ මූණ. නේ තෙනු? තෙනුජ රාජපක්ෂ ඉන්නේ ඒ වගේම තමයි ඔය අපි රවුම් කරලා තියෙන මූණ. right. එලිෆන්ට් යන වචනයට ගැලපෙන සිංහල වචනය කුමක්ද? එලිෆන්ට් එලිෆන්ට් කියන්නේ අලියා. බෝතලේ යන වචනයට අදාළ ඉංග්‍රීසි වචනය කුමක්ද? බෝතලේ කියලා කියන්නේ පුතේ බොටල් කියන එක නේද? බොටල් කියලා අංක 2 තමයි තියෙන්නේ. වැරදි අක්ෂර සහිත වචනය තෝරන්න. වැරදි අක්ෂර සහිත වචනය. වලල්ල හරි බලලා හරි. උලෙල කියනකොට අන්තිමට තියෙන ලයන්න වැරදි පුතේ. ල උලෙල හරි. ප්‍රශ්න 20ක් හරි. රූප සටහන අනුව අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු තෝරන්න. පුතේ මෙතන තියෙනවා p වාරයක් 4:40යි. ඔයගලන් දන්න චක්‍ර තමයි මේ ඔක්කොම තියෙන්නේ. මේ p ඒවා 4:40යි. එහෙනම් p කියන්නේ කීයද? p කියන්නේ පුතේ 10. 10 වරක් 4 40යි. 3 වරක් 10 30යි. 10 වරක් 5 50යි. එහෙනම් p වලගේ වෙන්න ඕනි 10. q වලගේ වෙන්නත් ඕනි 10. එහෙනම් මේ p q කියන දෙන්නම සමානයි. ගාන ඉස්සරහින් මෙහෙම ලියන්නම්. 10 වරක් චක්‍රේ දන්නවනේ. 10 වරක් 4 40යි. 3 වරක් 10 30යි. 10 වරක් 5 50යි. ඊට පස්සේ යනවා R හි අගය. R කියන්නේ පුතේ කීයද? 10ම තමයි. ස්ලයිඩ් එක පේන්නේ නැහනේ. චූටි වැඩි ගොඩක්. රයිට් අපි ඉස්සරහට යමු. පුතේ මෙතන පැන්සල් තියෙනවා. පැන්සල් 3ක්ම තියෙනවා 45යි. එන එක පැන්සලක් කීයද? පැන්සල් 3ක්ම 45යි නම් පුතේ එක පැන්සලක් බලන්න අපි කරන්නේ 45 3ෙන් බෙදනවා. 4ට 3ේව 1යි 3 වරක් 1 3යි ඉතිරි 1යි 15ට 3ේව 5යි 3 වරක් 5 15යි
ඉතිරි බිඳුව. එතකොට පුතේ එක පැන්සලක මිල වෙන්නේ රුපියල් 5. රූප වලට අදාළ සංකේත යොදාගෙන පහත ගැටළු වලට පිළිතුරු තෝරන්න. දැන් බලන්න සිලින්ඩරයක් කියන්නේ 5යි. ඝනකයක් කියන්නේ 6යි. මේ ගෝලය කියලා කියන්නේ 4යි. එහෙනම් ගෝලයට දාන්න 4. මෙයාට දාන්න 6. 6යි 4යි එකතු කරාම කීයද? 10යි. එහෙනම් එක කියන්නේ 10යි. සිලින්ඩරේ 5යි. මෙයත් 5යි. බෝලය 4යි. එකතු කරන්න බලන්න. 5යි 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 10යි 10ට එකතු කරන්න 4ක් 11 12 13 14 තියෙනවා මෙති ලේසි නේද ඒවා එසඳගෙන නම් හරි ඒක සඳි පහත් වෙලා ලස්සන හරියක් දාගත්තා මන් දැක්ක right ඊළඟට කියනවා කොටුව ගුණ කිරීම 2 මේ ඝනකයේ ගුණ කිරීම 2 ඝනකය 6යි නේද ඝනකය 6යි ඝන කාභයක් වගේ නේ පුතේ තියෙන 6යි 6 වරක් 2 කීයද පුතේ 6 වරක් 2 12යි ඊපස්සේ ඝනකය 6යි ගෝලයට තියෙන්නේ 4යි එතකොට 6 වරක් 4 24යි 6 වරක් 4 24යි ඔන්න 29 වෙනි ප්‍රශ්නයේදී අපිට කියනවා මෙම ඔරලෝසු මූණතේ දැක්වෙන වේලාවට පැයකට පසු වේලාව කීයද? පැයකට පසු ගණන් කරන්න පුතේ 12 ඉඳන් පැයක් 12 ඉඳන් ගත්තොත් පැයක් 12ට පස්සේ කියන්නේ එකනේ. දැන් 12නේ තියෙන්නේ මෙතන. 12 ඉඳන් ආයෙ මෙතන ගියොත් එක මෙන්න මේ හරිය තමයි ඊළඟ එක. C කොටුව තුලට ගැලපෙන පිළිතුර තෝරන්න. මොකද්ද මෙතන තියෙන සම්බන්ධය? එකතු කරලා බලන්න 6යි 3යි 6 7 8 9 10 11 12 13 මේ තුන් දෙනාගේ එකතුව තමයි 13 8 9 10 11 12 13 14 15යි මේ තුන් දෙනාගේ එකතුව 15යි 6 7 8 9 10 11 12 13 14 15 16 17 එහෙනම් මේ ටික ඔක්කොම එකතු කරාම පුතේ 17යි පිළිතුර 3 right C කොටුව තුලට ගැලපෙන පිළිතුර තෝරන්න. හරිනේ අපි එක තේරුවා. හරි. ඊළඟට අහන්නේ 31 වෙනි ප්‍රශ්නේ. ඔන්න දීලා තියෙනවා කෙසල් ගෙඩි 2ක්. ලොවි ගෙඩි 3යි. ඊට පස්සේ තියෙනවා වෙරළු ගෙඩි 2යි. පුතේ කෙසල් ගෙඩි දෙකම 24යි. එහෙනම් 24 දෙකෙන් බෙදන්න ඕනි කෙසල් ගෙඩියක් හොයාගන්න. අපි දන්නවනේ දැන් දීර්ඝ බෙදීම. එහෙම දාලා මේක දෙකෙන් බෙදමු. දෙකට දෙකේවා එකයි දෙවරක් එක දෙකයි. දෙකෙන් දෙකක් බිඳුව. හතරට දෙකේවා දෙකයි දෙවරක් දෙක හතරයි ඉතිරි බිඳුව. එහෙනම් මයි පුතේ මේ කෙසල් ගෙඩියක් වෙන්න ඕනි 12යි. ඊට පස්සේ ලොවි ගෙඩියක් ගෙඩි 3ක්ම 30යිනේ. ඒක ලලේසිනේ 10 20 30. එහෙනම් මේ ගෙඩියා 10 ගානේ වෙන්න ඕනේ. 10 20 30. පෙරළු ගෙඩි දෙකක්ම 10යි. දෙකක්ම 10යි. එහෙනම් එකක් කීයද? එකක් කීයද? එකක් වෙන්න ඕනි 5යි. ඇයි? 5යි 5යි තමයි 10 වෙන්නේ. එහෙනම් පුතේ අපෙන් අහනවා පළවෙනියටම කෙසල් ගෙඩියක් කීයද 12යි. ලොවි ගෙඩියක් කීයද අහනවා. ලොවි ගෙඩි
3ම 30යි නිසා මේ එකක් වෙන්න ඕනි 10 බැගින් 10 20 30 ලොවි ගෙඩියක් 10 වෙරළු ගෙඩි 4ක් වෙරළු ගෙඩියක් 5යිනේ අපිට ආවේ එතකොට එකක් 5යි ගණන් කරනකො 5 දෙකක් 10යි 15යි 20යි එහෙනම් වෙරළු ගෙඩි 4ක් කීයද පුතේ 20යි එහෙම නැත්නම් ඔයාලට ගන්න තියෙන්නේ එක ගෙඩියක් 5යි ಗುಣ කරනවා 4යි 5ේව 4ක් 5 වරක් 4 20යි උදේට මතක තියන්න 5ේව 4ක් කියන්නේත් 5 වරක් 4 කියන්නේත් දෙකම එකයි සනුල් පුතා ලිව්වද හරි වැරදි දාගන්න ඕනේ පුතෝ හරි අපි යමු ඉස්සරහට කෙසල් ගෙඩියක් ලොවි ගෙඩියක් වෙරළු ගෙඩියක් මිලදී ගත් විට ලැබිය යුතු මුදල කීයද දැන් අපි දන්නවනේ කෙසල් ගෙඩියක් 12යිනේ ලොවි ගෙඩියක් 10යිනේ වෙරළු ගෙඩියක් 5යිනේ එහෙනම් ওই ටික ගන්නවා කීයද රුපියල් 27 පහත වැකි අනුපිළිවෙල අනුව සකස් කරන්න ලිපේ තිබ්බා හාල් හේදුවා බත ඉදුණා මුට්ටියට දැම්මා මොකද්ද පුතේ මේ අම්මා බත් උයන පිළිවෙල ඉස්සල්ලාම කරන්න ඕනේ පුතේ හාල් හොදන්න ඕනේ පළවෙනියටම කරන්න හාල් ටික අරගෙන හොඳට හොදනවා හොදලා හාල් ටික දාන්න ඕනේ පුතේ මුට්ටියට දාන්න දාලා ඔක ලිප පත්තු කරලා ලිපේ තියන්න ඕනේ. ඒක ගෑස් ලිප වෙන්න පුළුවන්. දර ලිපක් වෙන්න පුළුවන්. ඒ ලිපේ තිබ්බා. තියලා හොඳට තැම්බෙන්න තිබ්බම පුතේ මොකද වෙන්නේ? බත ඉදෙනවා. එතකොට එන්න ඕනේ B එක B දෙක D BD BDAC BDAC උත්තරේ තියෙනවා 3 වෙනියට. හරි. මෙහි ඇති පළතුරු වල එකතුව රෝම ඉලක්කමින් ලියා ඇති පිළිතුර තෝරන්න. පුතේ මෙතන පළතුරු තියෙන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. පුතේ රෝම ඉලක්කම් නම් සර් තාම උගන්වලා නැහැ. හැබැයි පුතාලට පුළුවන් YouTube එකේ ගිහිල්ලා සර්ගේ නම සර්ච් කරලා රෝම ඉලක්කම් බැලුවොත් ඒ උගන්වන සම්පූර්ණ පාඩමම තියෙන වීඩියෝ එකක් තියෙනවා. චූටි එකක් විනාඩි 10ක් 15ක් උගන්වනවා. ඒක ඉගෙන ගත්තා නම් මේක ඉගෙන ගන්න පුළුවන්. පුතේ රෝම ඉලක්කම් වලින් එක ලියන්නේ I කියලා 5 ලියන්නේ V කියලා 10 ලියන්නේ X කියලා. ඔච්චරයි රෝම ඉලක්කම් වල ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට 10ට වඩා අඩුයිනේ පුතේ 9 කියන්නේ. එතකොට 9 ලියන්නේ x එකට කලින් i එකක් දාන්න. ix. තේන ix. ගොවියෝ කුඹුරේ ගොයම් කපයි කපති යති. කපයිද කපතිද ගොවියෝ නම් ගොවියෝ වෙනවා නම් බහුවචන වෙන්න එපේ. නේද? ගොවියා නම් කුඹුරේ ගොයම් කපයි ගොවියෝ නම් පුතේ කපති. අම්මා නගරයට යති යයි ගියාය. කොහොමද එක ගහලා තියෙන අය? දෙක ගහලා තියෙන අය? තුන ගහලා තියෙන අය? උත්තරේ අම්මා ස්ත්‍රීලිංගයිනේ. ඒතර අම්මා ගියාය. ඔහු අසනීප වී රෝහලට යති ගියේය යන්නෝය. මොකක්ද උත්තරේ? ඔහු එක්කෙනෙක් ඔහු අසනීප වී රෝහලට ගියේය. ඔහු අසනීප වී රෝහලට ගියේය.
රුපියල් 10ට සත 10 කාසි කීයක් තියෙනවද කියලා. පුතේ ඒක කරන්න නම් මෙන්න මෙහෙමයි කරන්න ඕනේ. පුතේ රුපියල් 1කට තියෙනවා සත 100ක්. හරිද? එතකොට රුපියල් 1කට තියෙනවා සත 10 කාසි 10ක් තියෙනවා. සත 10 ඒවා 10ක්. එහෙනම් රුපියල් 10කට බලන්න ඒ වගේ 10ක්. ඒ කියන්නේ රුපියලකට 10යි ඒ වගේව 10ක්. 10 වරක් 10 කීයද? 10 ඒව 10ක් 100යි. 10 ඒව 10ක් 100යි. හරිනේ? ඉතින් ඔන්න දුවේ පුතේ අපි එතකොට අද දිනේට අදාළ ප්‍රශ්න 40ම සාකච්ඡා කරලා අවසන් කරා. ඉතින් අපේ දුවල පුතාලට ඒ කියා දුන්න ප්‍රශ්න 40 තුල විෂයට අදාළව අපේ ශිෂ්‍යත්වයේ 3 ශ්‍රේණියට අදාළ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් විශාල දැනුමක් ලබා ගැනීමේ අවස්ථාව සැලසෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. එවනම් දුවේ පුතේ අපි අදට සමුදෙනවා නැවත ඊළඟ සතියේ 6 වෙනි ප්‍රශ්න පත්‍රයෙන් හමු වන බලාපොරොත්තු වෙමු. සමට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. අයබෝවන්. ටටා බයි.